අයිබෝන් කියල පිළිගන්නවා UIUX 0 to Hero ඩිසයින් සිරිස් එකේ පස්වෙනි වීඩියෝ එකට මේ වෙද්දි ඔයගොල්ලන්ට නැවිගේෂන් බාර් එකක් ඩිසයින් කරන්නේ කොහොමද හීරෝ සෙක්ෂන් එකක් ඩිසයින් කරන්නේ කොහොමද කියලා සම්පූර්ණයෙන් අපි වීඩියෝ දෙකකින් කතා කරලා ඉවරයි. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද හරියට කාඩ් එකක් හදාගන්නේ කාඩ් එක ඩිසයින් කරගන්නේ කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි. අද කතා කරන්න යන්නේ මෙන්න මේ කාඩ් එකක් මේක කාඩ් එකක් ඩිසයින් කරගන්නේ කොහොමද කියලා. මේ ඩිසයින් එක ඔයගොල්ලන්ට දැකලා හුරු ඇති මම කලින් සැරේ ඔයගොල්ලන්ගේ චැලෙන්ජ් එකට දුන්නේ මේ ඩිසයින් එක. ඉතින් මුලින්ම වීඩියෝ එකට යන්න කලින් මෙන්න මේ ප්ලගින් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මෙතනින් ගිහිල්ලා ප්ලගින්ස් වලට ගිහිල්ලා manage plugin වලට ගිහිල්ලා මෙතන search කරගන්න ඕනේ icon i5 කියලා. එතකොට මෙන්න මේ වගේ ගෙදරක වගේ ලකුණක් තියෙන icon එකක් එනවා. ඒක දාගන්න. එතකොට මෙන්න මේ වගේ එකක් තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ තියෙනවා ලොකු ප්‍රමාණයක icons අපිට ඩිසයින් වලට යූස් කරන්න පුළුවන්. animated icons උත් තියෙනවා, normal icons උත් තියෙනවා. මේ මම මේ icons ටික අරගත්තේ ඒකෙන්. හරි. එහෙනම් අපි කොහොමද බලමු ඩිසයින් එකේ කාඩ් එකක් හරියට ඩිසයින් කරගන්නේ. ගොඩක් අයට මේකට මේ මෙතන තියෙන මේ shapes වලින් shapes පාවිච්චි කරන්න පුළුවන්. මම මේකද කියලා දෙන්න යන්නේ pen tool එක පාවිච්චි කරලා කොහොමද ඩිසයින් එකේ කාඩ් එක හදාගන්නේ කියලා. මුලින්ම මෙතන තියෙන pen tool එක අරගෙන මෙතන ක්ලික් කරලා shift එක ඔබාගෙන shift එක press කරගෙන එහෙම ඇදගෙන ඉන්න. ඊට පස්සේ මේ ආකාරයට මොන වගේ shape එකක් තමයි මම ගන්න යන්නේ. ඒකට හේතුව බලන්න මේ මෙතන මේ බටන් එකත් මේ shape එකෙන්මයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක select කරලා මේකේ stroke එක ඔය පාටම තියෙන නැත්නම් හරියට dark කරගන්න පුළුවන්. ඊපස්සේ මේක අපිට පුළුවන් මේ මෙතන fill කියලා plus button එක click කරාට පස්සේ මෙතන fill color එකක් දාගන්න පුළුවන්. මම fill color එක දාගන්නවා මේ color එක කියන්නේ white එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මොකද ඩිසයින් එකකට කාඩ් එකක් ඇඩ් කරද්දී බලන්න ඒ කලර් එක ඒකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකට වඩා බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ඩාර්ක් නම් ඊට වඩා ටිකක් ලයිට් එකක් අනිවාර්යෙන් යූස් කරන්න. මේක ඊළඟට අපි බලමු විෂුවල් හයරකි එක ගත්තාම මෙතන මුලින්ම හැයන්න ඕනේ මේ බටන් එකට. ඊට පස්සේ පහළට එද්දී මේ කාඩ් එක සාමාන්‍ය සයිස් එක අපිට දැන් මෙතන කාඩ් 3ක් දාන්න කියලා තියෙනවානේ. ඔය ගාන වගේ shape. මේක සාමාන්‍ය මේ කාඩ් දැන් මේක ඇඩ් කරන්නේ මේ තියෙන විස්තර ටිකක්නේ. මේක සාමාන්‍ය ප්‍රයිසිං වලට ඒ වගේ වලට තමයි මේ කාඩ් යූස් කරන්නේ. මම මෙන්න මේ මෙතනින් shift එකත් එක්ක R එක අරගෙන මෙතනින් මෙන්න මේ line එක මෙන්න මේ logo එකත් එක්ක යන line එකෙන් මෙහාට align කරගන්නවා මේක. එතකොට alignment එක shape අපේ. ඊට පස්සේ shift එකයි R එකයි ආයෙ ගිහුවට පස්සේ ඒක නැති වෙලා යනවා. මේ තියෙන අපේ කාඩ් එක. මේකේ තමයි මේ ඩිසයින් එක ඇඩ් කරන්න යන්නේ. මුලින්ම icon එක අරගමු. මේ icon එක ගන්න icon එක උඩ ක්ලික් කරා alt එකත් එක්ක ඇදගෙන ආවා. more button එක. හරි. දැන් අපි මේක panel එක hide කරගෙන බලමු මේකේ use කරලා තියෙන fonts මොනවාද කියලා මේ design එකේ. ඒ අනුව තමයි අපිට මේ text එකට අදාළ font දාගන්න වෙන්නේ. මෙතන තියෙන්නේ මම හිතන්නේ Beba Sky. ආයේ මෙතන මේ තියෙන int වෙනවා. int මේකත් sorry මේ තියෙන ටෙක්ස්ට් එකත් Beba Sky මේකටත් Beba Sky දාගමු. Beba Sky මේක හරියට alignment එක දාගමු. හරි මැද්දට එන්න. ටිකක් පහලට. ඊට පස්සේ මේකේ අපි මේක තපට ලොකු කරගමු. සයිස් එක දාගමු. මේකේ සයිස් එක තියෙන්නේ 24 නේ. දාගමු 30ට විතර.
පස්සේ මේ නිව් කියන එක මෙහෙම වරන් ඇතුළේ තිබුණා කැතයි. මොකද මේක විෂුවල් හයරකි එක UX වලින් බැලුවට පස්සේ මේ නිව් කියන එක මෙහෙම තියෙන එක කැතයි. මේකට කරන්න තියෙන්නේ නිව් කියන එක අයින් කරලා එක මෙහෙම තියලා නිව් ටෙක්ස්ට් එකක් අරගෙන මම copy paste කරේ control V control C මේක දාමු new කියලා. ඊට පස්සේ මේ ගන්නට පොඩි කරලා මේක සයිස් අඩු කරමු අපි සාමාන්‍යයෙන් 10ට විතර. ඔව්. චූටි කරලා ආයෙ මේකේ සයිසින් හදාගමු. මේ මෙතන ෂේප් එක කරන් දාගෙන ඉන්න ඕනේ. එක ෆිල් කරගමු අපි අර කලර් එකෙන්. කලර් එකට දාගත්තා. මෙතන මේක උඩට ගන්න පැත්ත පැනල් එකට යන්න පැනල් එකට ගිහින් රෙක්ටැන්ගල් එක දාගන්න ඕනේ නිව් කියන එකට යටට. එතකොට නිව් කියන එක උඩට එනවා. හරි. ඊට පස්සේ මේකට මේක තියෙන්නේ ඉන්ටර්වලින්. ඒක ඉන්ටර්වලින්ම තියෙන දීලා මේක පොඩ්ඩක් අපි සයිස් අඩු කරලා හදාගමු. සයිස් එක තියෙන්නේ 27 අපි දාගමු 20. ඉස්සරහට මේකේ පැරග්‍රාෆ් ස්පේස් එක කොම හදාගෙන සාමාන්‍යයෙන් පැරග්‍රාෆ් එකේ ඉන්නේ සාමාන්‍ය ප්‍රයිසිං එක තියෙන්නේ. ගන්නට දාලා ඒක සිලෙක්ට් කරලා මෙතනින් අපිට හදාගන්න පුළුවන් ටෙක්ස්ට් එකේ අලයින්මන්ට් එක මෙතනින් හදාගමු ඔකට. හරි. දැන් තියෙන්නේ මේ ටිකේ ස්පේසින් ටික හදාගන්න. මේකයි ෂේඩ් කරලා කොහොම තියාගත්තා. ඔක කොහොම තියාගත්තා. learn more button එක බටන් කියන එක ලයින් කරලා දාමු. learn more කියන එකටත් අපි දාගමු කොටුවක්. මෙතනින් rectangle එක ගන්න පුළුවන්. shift එකත් එක්ක shift එකත් එක්ක R කෙබුවාම හරි. ඊට පස්සේ අපි learn more button එක දාගමු. button එක දාගන්න මෙන්න මේ ඩිසයින් එක තමයි මම කැමති ඩිසයින් එක. ඕනම් මේක copy paste කරලා මෙතන දාගන්න පුළුවන්. අපි මේක පුරුදු වෙන level එකේ නිසා pen tool එක පාවිච්චි කරලා button එකක් ඇඳගමු. එතනනේ එහෙම දිව්වා shift එක click press කරගෙන අරක බලාගෙන ඇඳගත්තා. ඇඳගෙන මේක මේ ස්ට්‍රෝක් එක ඕනනම් අපිට මේකේ මේ බටන් එක විදි දෙකකට දාගන්න පුළුවන්. ඊළඟට මෙතනින් මේක සිලෙක්ට් කරගන්න. එකක් ඕගොල්ලන්ට පුළුවන් මේක ස්ට්‍රෝක් එකක් විදියට දාගන්න. ඒ කියන්නේ වටේ මේක තියෙනවා මැද්දේ මුකුත් නැහැ. ඒ විදියට හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ෆිල් කරගන්නත් පුළුවන්. මම කරන්නේ මේක ෆිල් කරගන්නවා. මෙන්න මේ කලර් එකට. ඒ කලර් එකට ෆිල් කරලා ටෙක්ස්ට් එක අපි දාමු black color. ස්ට්‍රෝක් එකක් තියෙනවා. ඕන ස්ට්‍රෝක් එක අයින් කරගන්නත් පුළුවන්. ඉස්සේ කරන්නේ මේක මෙතනින් සයිසින් එක ගන්නට ෂේප් එකට අපිට ඕනේ ගන්නට හදාගමු. ඉස්සේ මේක පොඩ්ඩක් ලොකු කරගන්න ඕන. නැත්නම් හරි. එතන මේ මොකද්ද වෙලා තියෙන්නේ අර කලංචිය මේක ගිහින් මෙහි. ඕගොල්ලන්ට පුළුවන් මේ දෙක මේකට සිලෙක්ට් කරලා මෙතනින් group කරන්න. සිලෙක්ට් කරපේ group එක. එතකොට මුන් දෙන්න එක හැරේ ක්ලික් කරලා කොහේ ගෙනිච්චත් දෙකම එකට යන්නේ. ඊට පස්සේ අපි මේ බටන් එක දාගමු මේකට learn more කියලා. මෙන්න මේකෙන්ම දාගමු මේ text එක මේක ක්ලික් කරා alt එකත් එක්ක ඇද්දා මෙතනට.
මෙතනින් ෆ්‍රේම් එක උඩට දාගත්තා. මේක දැම්මා learn more. මේක learn more කියලා දාලා sizing එක හදාගන්න සාමාන්‍යයෙන් 48 වගේ හොඳයි. ඊට පස්සේ මේක පොඩ්ඩක් අපි මේ adjust කරලා හදාගමු එහාට මෙහාට. පොඩ්ඩක් උඩට යන්න ඕන. මේකේ තියෙන මේ කොනේම මේකත් මේ කොනට අරගමු. හරි. දැන් ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ හදාගත්තු ඩිසයින් එකම අර විදියට අපෝ හදාගන්න. දැන් මේකේ දුරට දැක්කම visual hierarchy එක බැලුවට පස්සේ පොඩ්ඩක් මෙන්න මෙතන මේ alignment එකේ පොඩි කේස් එකක් තියෙනවා. මෙන්න මේ alignment එකටම බටන් එකේ text එකක් දාගමු. මේ alignment දෙකම එකට shift එකයි R එකයි ගත්තා. line එකක් මෙතනට ගත්තා. මේ text එකත් මෙහාට ගත්තා. ඊට පස්සේ shift එකයි R එකයි ගුවා. දැන් හරි. දැන් අපිට තියෙන්නේ මේ වගේම තව දෙයක් හදාගන්න. හරි. එහෙනම් වීඩියෝ එක මම පොඩ්ඩක් ස්පීඩ් කරනවා. ඔයගොල්ලෝ බලා ගන්න කොහොමද මේකම අර විදිහට කරන්න කියලා. වැඩි දෙයක් නැහැ. ඔක්කොම සිලෙක්ට් කරා. alt එකත් එක්ක මෙහාට ඇද්දා. ස්පේසිං එකම ස්පේසිං තියා ගන්නවා. හරි. දැන් මෙන්න මෙතන මේ අවුල තියෙන්නේ මෙන්න මේ කොනේ දැන් අපි මෙතනින් ගානට alignment එක හදලානේ හැදුවේ. එතකොට දැන් මේ මෙතන මෙහෙම දිගොත් කැත නිසා අපි alignment එක හිතන්න නැතුව ඉන්නවා. කියන්නේ alignment එක balance කරනවා. ඔක්කොම select කරලා ඔක්කොම select කරලා ඔක්කොම කියන්නේ මේ සම්පූර්ණ full design එකම select වෙන්න ඕනේ. design එකම select කරලා උස්සලා හරියට දෙපැත්ත balance කරන්න ඕන. එතකොට center එකෙන් මේ ගානින් මෙහින් යනවා මේ ගානින් මෙහින් යනවා. එතකොට alignment එක shape නැත්නම් unbalancing ගතියක් එනවා design එකේ. ඔන්න හරි ඩිසයින් එක තලා ඉවරයි. දැන් මෙහෙම පොඩ සාමාන්‍ය මේ ගානින් බලුවාම ඔයගොල්ලන්ට පේනවා නිකන් මේ ටෙක්ස්ට් වල සයිස් නම්ම නම් එහෙම වෙලා නම් ඒක ගානට හදාගන්න ඇඩ්ජස්ට් කරලා පස්සේ බලුවාම දැන් මේකේ alignment එක අපි පොඩ බලුවොත් මේක මේ ගානට මේ ටෙක්ස්ට් තුනම එකයි alignment එකේ තියෙන්නේ. ඊපස්සේ icon ටික එකම alignment එකක තියෙන්නේ. learn more button තුන එකම විදිහට එකම alignment එකේ තියෙන්නේ. ඊට පස්සේ paragraphs ටික එකම alignment එකේ තියෙන්නේ. කොයිම වෙලාවකවත් learn more button එක විදිහට දාන්න එපා. ඒ කියන්නේ දැන් මෙතන learn more button එක එක පාටක් හරි එක ඩිසයින් එකක් හරි මෙතන එක විදියක් හරි එහෙම දාන්න එපා. මොකද එතකොට නිකන් අර අමුතුයි අච්චාරුවක් වෙනවා මුළු ඩිසයින් එකම. ඊළඟට මෙතන මේ බටන් එක පාටම මේකට දාන්න එපා. මේක කොපි කරොත් මෙතනට වෙන්නේ attention එක දෙකටම යනවා. ඒ කියන්නේ එතකොට ඒක ගානක් නැතුව යනවා. ඒක ඔක්කොම එක වගේනේ. එතකොට අර visual hierarchy කියන එක හරියට අපි ඩිසයින් එකට යොදාගෙන නැහැ. හරි ඊළඟට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ඩිසයින් challenge එක challenges වලට යන්න මෙන්න මේක කද්ද ඔයගොල්ලන්ට තියෙන්නේ කාඩ් ඩිසයින් එකට මෙන්න මේක නේද දැන් මේ කොමන් මේක අපිට ඕන මේ ඔයගොල්ලන්ට ඕන මේ copy paste එක දාලා සේව් කරන්න පුළුවන් මට්ටමට තියෙනවා මේ මොකේද perfume business එකක landing page එකකට. කියන්නේ මේකේ දැන් මෙතන මේ fragrance කියන එක වගේ එහෙම හදලා තියෙන්නේ. මොකක් හරි image එකක් අරගෙන ඒක ටග් ගාලා අපිට 3D විදියට හදාගෙන ඒක මෙතනට දාලා background remove කරලා ලස්සනට හදාගෙන තියෙන්නේ. මේක ඕන animation දාලා එහෙම හදාගන්න පුළුවන්. so මෙතන your card design කියන එකේ මේ pricing ටික දාලා හදාගෙන ටග් ගාලා sell කරලා දාන්න තියෙන්නේ. ඕන කෙනෙක්ට එහෙම කරන්නත් පුළුවන්. contact details ටික අතව ඩයිට් කරගෙන කොහමරි ඔයගොල්ලන්ට මේ course එක ඉවර වෙද්දී full detail ඔයගොල්ලන්ට සම්පූර්ණ කියන්නේ customer කෙනෙක්ට call කරලා ඒ customer ගෙන් order එක අරගෙන ඒ customer ට සම්පූර්ණ full web page එකක් landing page එකක් UI UX design එකක් දෙන්න පුළුවන් type එකට මම ඔයගොල්ලන්ව ගේනවා. ඊට පස්සේ මේක මේ තියෙන්නේ මේකේ විශේෂත්වයක් තියෙනවා. මම මේකේ
අයිකන්ස් ඔයගොල්ලන්ට දීලා නැහැ. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ප්ලගින්ස් වලට ගියා. දැන් ඔයගොල්ලෝ දාගත්තු අයිකන් 5 එකෙන් ඉතින් ඕන අයිකන් එකක් මේ වෙන එකක් මෙතන මේ සර්ච් කරන්න පුළුවන් වුණා. දැන් මෙතන තියෙන්නේ අපි නිකන් හිතමු නිකන් අර බයෝ ටයිප් එකේ ඕනනම් මෙතන දැන් මට මෙතන DNA එකක් දාගන්න ඕන. DNA ටයිප් මේක අරගත්තා. මම ඩ්‍රොප් කරා. කලර්ස් ඕනනම් මෙතනින් වෙනස් කරගත්තා. කළු පාටද කොහෙද තිබ්බේ? දැන් සුදු පාට. white color. මේකේ background removed ඒවා තියෙනවා. background නැති එක තියෙනවා. ඔක්කොම ඕන එකක් ඕන විදිහක දාගන්න පුළුවන්. හරි. එහෙනම් design challenge එක කරන්න. අනිවාර්යෙන් මගේ design එක බලුවත් නැත්නම් මේ design challenge එක කරන්න. මොකද challenge එකෙන් තමයි ඔයගොල්ලෝගේ skill එක improve වෙන්නේ. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන responsive design එක. responsive කියන්නේ ෆෝන් එකෙන් බැලුවහම එක විදිහකට, ඩෙස්ක්ටොප් එකෙන් බැලුවහම එකම විදිහකට, එකම සයිට් එක එක විදිහවලට රෙස්පොන්සිව් විදිහට හදාගන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. චැලෙන්ජ් එක කරන්න එහෙනම් ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. ඒක නිසා මම මේක දිගටම කන්ටිනියු කරන් යනවා. ඒත් එක මතක් කරන්න ඕනේ ඔයාලට සර්ටිෆිකේට් එකක් හම්බෙනවා මේ සීරීස් එක අවසානයේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරාට පස්සේ. ඒ නිසා මේක යාළුවන්ටත් ෂෙයා කරන්න, යාළුවන්ව දැනුවත් කරන්න. එහෙනම් channel එකත් subscribe කරගෙන දිගටම රැඳිලා ඉන්න.